නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. න අන්තලික්කේන සමුද්ධමච්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගතිප්පදේසෝ යන්තට්ඨිතෝ මුංචේය පාපකම්මන්ති. තුංලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාර වේවා. ඒ උතුම් බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් නිල් මහනෙල් මල් සෝන විහිදෙන ශ්‍රීමුක පත්මයෙන් සුදු බුදුරැස් විහිදෙන සිරි දළදා ස්පර්ශයෙන් අෂ්ටංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් දේශනා කරන්නට යෙදුණු පරම ගාම්භීර උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයට අපගේ නමස්කාර වේවා. ඒ උතුම් බුදු පියාණන් වහන්සේ වදාළ නිවන් මඟ ගුණ පුරන මහ සංඝරුවනට අපගේ නමස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණවන්ත පින්වත්නි, 2026 වර්ෂයේ ඒ උත්තම වෙසක් පුර 15ක් පොහොය දවස නිමිති කරගෙන සීප්ලෙක්ස් TV නාලිකාව මගින් පින්වත් ඔබ මේ සෝදානම් වන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයක් ශ්‍රවණය කරලා ජීවිතාවබෝධයත් ලෝකාවබෝධයත් සත්‍යාවබෝධයත් ධර්මාවබෝධයත් කියන්නා වූ මේ උතුම් අවබෝධයන් ඔබගේ ජීවිතයට උදාපත් කරගෙන මේ ඉපදීම මොකද්ද, වයසට යෑම, ලෙඩවීම, මරණය මොකද්ද කියන මේ ධහම දැකලා වෙසක් පොහොය දවසෙන් ලෞතුරා බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් ඔබගේ ජීවිතයට උතුම් පිළිසරණක්, උතුම් සැනසෙල්ලක්, උතුම් ආරක්ෂාවක් ලබා ගන්නේ කොහොමද කියලා අසා දැනගෙන ධර්මාවබෝධය ඇති කරගන්නටයි පින්වත් ඔබ මේ කෙටි වේලාව තුල ධර්ම ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන්නේ, සූදානම් වන්නේ. ඉතින් විශේෂයෙන්ම ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා සීප්ලෙක්ස් TV නාලිකාවේ කාර්ය මණ්ඩලයේ පින්වත් ඔබ හැම දිනාටම මේ සිදු කරගෙන යන විශේෂයෙන්ම ආගමික, සංස්කෘතික, ජාතික මේ සත් කර්තව්‍යයන් සුවසේ සිදු කරගන්නට කිසිම කරදර බාධක, කරදර කංකටොළු හිරිහැර නැතුව සුවසේ සිදු කරගන්නට පින්වත් ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා මුලින්ම අපි ආශිර්වාද කරනවා. පින්වත්නි, ධර්මානුශාසනාව සඳහා පින්වත් ඔබට අපි මාතෘකා පාඨයක් සජ්ජායනා කරන්නට යෙදුනා. නැවතත් එහි කෙටි තේරුම ප්‍රකාශ කරනවා නම් න අන්තලික්කේන මජ්ජේ න පබ්බතානං විවරම් පවිස්ස න විජ්ජතිසෝ ජගතිප්පදේසෝ යත්ථට්ඨිතෝ මුංචෙය්‍ය පාපකම්මන්ති. පින්වතුනි, යම් කෙනෙක් පාප කර්මයක් සිදු කරලා කයින්, වචනයෙන්, මනසින් යම් පවක් සිදු කරලා හැංගිලා ඉන්න පුළුවන් තැනක්, සැඟවිලා ඉන්න පුළුවන් තැනක් න අන්තලික්කේ
අහසෙත් නෑ කියනවා. මේ අනන්ත අවකාශය තුළ පව් කරලා සැඟවිලා ඉන්ට පුළුවන් තැනක් නෑ කියනවා. න සමුද්ද මජ්ජේ මහා සාගරයෙත් නෑ කියනවා. න පබ්බතානං විවරම් පවිස්ස පර්වතයක් ඇතුලේ ගුහාවකවත් පින්වත්නි පව් කරලා හැංගිලා ඉන්ඩ පුළුවන් තැනක් නෑ කියලා අපේ තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා. විශේෂ ගාථාවක් පින්වතුනි. මේ ගාථාව සඳහන් වෙන්නේ ධම්මපද පාළියේ. මේ ගාථාව අපේ බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ සවැත් නුවර දෙව්රම් මහා විහාරයේ වැඩ වාසය කරන සමයක. තුම් පිරිසක් අරබයා දේශනා කළ ගාථාවක්. මේ කතාවේ මේ ගාථාවේ නිදානය මෙන්න මෙහෙමයි පින්වතුනි. ස්වාමින් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්නට කියලා වැඩම කරන අතරතුරක එක දවසක් එක්තරා ගම්මානයකට පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වැඩම කළාට පස්සේ ඒ සදැහැති ජනතාවේ මිනිස්සු මේ ස්වාමින් වහන්සේලා දැකලා උන්වහන්සේලාට ආරාධනා කළා යම් ශාලාවකට වැඩම කරන්නට කියලා. කූටාගාර වගේ ශාලාවකට. ඒන්නේ ශාලාවට වැඩම කරලා ඉන්න අතරතුර සමහර ස්වාමින් වහන්සේලා සදැහැතියන්ට බණ කියනවා. සමහර ස්වාමින් වහන්සේලා ඒ අසල සක්මන් කරනවා. මෙන්න මේ අතර එක ස්වාමින් වහන්සේ නමක් දකිනවා මෙන්න මෙහෙම කාරණාවක්. කුමක්ද ඒ කාරණාව? එක්තරා සදැහැති කාන්තාවක් දානය සකස් කරනවා. මෙන්න මෙහෙම දානය සකස් කර ඉන්න අතරතුර පින්වතුනි ඒ දානය හදන ඒ ලිපෙන් ගිනි දැල්ලක් ඒ වහලය මත තියෙන පිදුරු වලට ඇවිලිලා ඒ පිදුරු ඒ ඇවිලිච්ච ගිනි දැල්ල ආකාශයට ගියා. මෙන්න මේ ඇවිලිච්ච ගිනි පුපුර ගිනි දැල්ල ආකාශයට ගියාට පස්සේ අහසේ පියාඹාගෙන යන කපුටෙක් මෙන්න මේ ගිනි දැල්ල සහිත මේ ගිනි පුපුර දැක්ක පින්වතුනි. ආන්න ඒ ගිනි ඇවිලිච්ච ඒ පිදුරු කෑල්ල දැක්කට පස්සේ මේ කපුට මොකද කළේ? ඒක තමන්ගේ කටින් ගත්ත. කටින් ගන්නකොට මෙන්න මේ කපුටාගේ කට පිලිස්සිලා මෙයා මැරිලා ඇදගෙන බිමට වැටුණා. බලන්න පුදුමාකාර දෙයක්. මේ කපුට මරණයටපත් වුණා. මේ ස්වාමින් වහන්සේ දකිනවා පින්වතුනි මේ කපුටට වෙච්ච දේ. මේ ස්වාමින් වහන්සේ මේක හිතේ තියාගත්තා. මෙන්න මේක නම් මේක කර්මයක්ම වෙන්න ඕන. ඉතින් මේ කර්මය මොකක්ද කියලා අතීතේ මට පේන්නේ නෑනේ. මන් මෙන්න මේ කාරණය බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගන්න ඕනේ කියලා හිතේ තියාගත්තා. තවත් ස්වාමින් වහන්සේලා පිරිසක් පින්වත්නි මහා සාගරයේ නැවක බුදුපියාණන් වහන්සේ දකින්නට එනවා. පැමිණෙනවා වැඩම කරනවා. ඒ වැඩම කරන අවස්ථාවේ නැව පින්වතුනි මුහුදේ මැදදී එක පාරටම නැව නතර වුණා. නැව නතර වෙලා නැව මුහුදුබත් වෙන්න ආරම්භ වුණා පටන් ගත්තා. ඉතින් නැවියා බලනවා මේ නැවේ මොනවා හරි ප්‍රශ්නයක් තියනවද කියලා. කිසිම ප්‍රශ්නයක් නෑ නැවේ. හැබැයි නැව මුහුදුබත් වෙන්න යන්නේ. මේ නැවියා කල්පනා කරනවා මේ නැවේ මහා පෞකාරයක් ඇති. ඒකයි මේ නැවට මෙහෙම දෙයක් වෙන්න යන්නේ. මේ නැවියා මොකද කළේ? ඒ පෞකාරය හොයන්න කල්පනා කළා. හැමෝම එක තැනකට එක් කරගෙන ආවා. එක් කරගෙන ඇවිල්ලා හැමෝගේම නම් ලියන්න කිව්වා. නම් ටික ලියලා වතුර භාජනයකට දාන්න ඕනේ. ඒ පෞකාරයාගේ නම ලියපු කොලේ භාජනේ ගිලුනොත් ආන්න මොනවා හරි කොලයක් එක කොලයක් ඒ භාජනයට දැම්මට පස්සේ ඒ කොලේ නම සහිත කොලේ ඒ වතුරේ ගිලුනොත් ඒ තමයි පෞකාරයා. ආන්න ඒ කෙනාගේ අත් දෙක කකුල් දෙක බැඳලා මුහුදට දානවා කියලා කතිකාවක් ඇති කරගෙන හැමෝගේම නම් ටික ලියලා අර වතුර භාජනයට දැම්ම පින්වතුනි. මොකද උනේ? ඒ කොළ වලින් එක කොලයක් වතුරේ ගිලුණා. ඒ කොලේ දිගෑරලා බලනකොට කාගේ නමද සඳහන් වෙලා තිබුණේ? ආන් අර නැවියාගේ බිරිඳගේ නම තමයි සඳහන් වෙලා තිබුණේ. ඉතින් මේ නැවියා කියනවා අපි තවත් පාරක් මේ කාරණාව මේ
දේ කරලා බලමු. ඊට පස්සේ පින්වතුනි දැන් නැවියට තමන්ගේ බිරිඳ වතුරට දාන්න බෑනේ. ඊට පස්සේ නැවතත් නම් ටික ලියලා අර වතුර භාජනයට දැම්ම කොළ ටික. මොකද උනේ එක කොළයක් වතුරේ යටට ගියා. ඒ කොළේ දිග ඇරලා බලනකොට අර නැවියාගේ බිරිඳගේ නම තමයි තියෙන්නේ පින්වතුනි. මේ නැවියා මොකද කිව්වේ? තව පාරක් අපි මේ දේ කරලා බලමු. තුන්වෙනි පාරටත් අර හැමෝගේම නම් ටික ලියලා වතුර භාජනයට දැම්මට පස්සේ එක කොලයක් වතුර යටට ගියා. කොලේ දිගෑරලා බලනකොට නැවියාගේ බිරිඳගේ නම තමයි තියෙන්නේ. හැමෝම දැනගත්තා පින්වතුනි පව්කාරයා කවුද? නැවියාගේ බිරිඳ. ඉතින් කරන්නට දෙයක් නෑ. නැවියාගේ බිරිඳ අල්ලගෙන කකුල් දෙකයි අත් දෙකයි බැඳලා මහා සාගරයට දැම්ම පින්වතුනි. ඊට පස්සේ මොකද උනේ? නැවට කිසිම ප්‍රශ්නයක් නැතුව නැව සුවසේ අරගෙන ආවා. ඉතින් මෙන්න මේ කාරණාව දිහා ඒ නැවේ හිටිය ස්වාමින් වහන්සේලා පිරිසක් උන්වහන්සේලා ඒ කාරණය දිහා බලාගෙන හිටියා. මේනම් සංසාරේ කරපු මහා පාප කර්මයක්මයි කියලා හිතුවා. මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නට ඕන කියලා සිහියේ තියාගෙන ආවා. තවත් ස්වාමින් වහන්සේලා පිරිසක් පින්වත්නි බුදු පියාණන් වහන්සේ දකින්ට එන ගමනේදී එක්තරා අවස්ථාවක එක්තරා හවස් කාලෙක එක්තරා විහාරස්ථානයකට වැඩම කළා. රාත්‍රියට නතර වෙන්න විමසනවා අපිට අද රාත්‍රී කාලේ මේ විහාරස්ථානේ නතර වෙන්න පුළුවන්ද? ප්‍රකාශ කරනවා පන්සලේ නම් බෑ. හැබැයි මේ පන්සල අභියස ගල් ගුහාවක් තියෙනවා. ආන්නේ ගල් ගුහාවේ ඇඳන් 7ක් තියෙනවා. මේන්න මේ ගුහාවේ නම් ඔබ වහන්සේලාට වැඩ ඉන්න පුළුවන්. ඉතින් ඒ ස්වාමින් වහන්සේලා මේ ගල් ලෙන තුල ගල් ගුහාව තුල රාත්‍රිය ගත කළා පින්වතුනි. රාත්‍රී කාලයේ මොකද වුනේ? උන්වහන්සේලා ගල්ලෙනේ ඇතුල් පැත්තේ වැඩ ඉන්නකොට රාත්‍රී කාලයේ මහා කුළු ගලක් ඇවිල්ලා අර ගල් දොර ඉදිරිපස තියෙන ඒ ගල් ගුහාවට ඇතුළු වෙන ගල් දොර වැහිලා ගියා පින්වතුනි. දැන් එළියේ ඉන්න කෙනෙකුට ගල් ගුහාව ඇතුළට යන්නත් බෑ. ඇතුළේ ඉන්න කෙනෙකුට එළියට එන්නත් බෑ. ගල් දොර වැහිලා ගියා. ඉතින් පින්වත්නි මේ මිනිස්සු හැමෝම එකතු වුණා මේ ගල පෙරලලා දාන්න. කිසි කෙනෙකුට බැරි වුණා. එක දවසක් ගියා, දවස් දෙකක් ගියා. ওই විදිහට පින්වතුනි දින 7ක් ගියා. කිසිම කෙනෙකුට ගල පෙරලලා දාන්න බැරි වුණා. දොර වැහුණු ගල. 7 වෙනි දවසේ පින්වතුනි ඉබේම වගේ මේ ගල පෙරලිලා ගියා. අර ස්වාමින් වහන්සේලා බලනකොට මොකද වෙලා තියෙන්නේ? ආහාර පාන නැතුව දින 7ක් පුරාවට පින්වතුනි කලන්තේ හැදිලා වගේ උන්වහන්සේලා වැඩ හිටියා. හැබැයි කිසිම ස්වාමීන් වහන්සේ නමක් අපවත් වෙලා නැහැ. ඊට පස්සේ ගම්මු එකතු වෙලා මිනිස්සු එකතු වෙලා මේ ස්වාමීන් වහන්සේලාට පැන් ආදිය දීලා දන් පැන් පූජා කරලා නැවතත් උන්වහන්සේලා නිදුක් නිරෝගී භාවයට පත් කරලා පිටත් කරලා ඇරියා. ඉතින් මේ ස්වාමින් වහන්සේලාත් කල්පනා කරනවා මේනම් අපි පෙර කරගත්තු කර්මයක්මයි කියලා කල්පනා කරලා මොකද්ද මේ කර්මය අහන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගන්න ඕන කියලා හිතේ තියාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආව පින්වතුනි. අර කපුටට වෙච්ච සිද්ධිය දැක්ක ස්වාමින් වහන්සේලායි ඒ වගේම අර නැවේ එන අතරතුර අර කාන්තාවට උණු සිද්ධිය දැකපු ස්වාමින් වහන්සේලායි ඒ වගේම ගල් ගුහාවක හිර වුණු ඒ ස්වාමින් වහන්සේලා 7 මේ තුන් පිරිසම බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේන්න මේ කාරණා ටික දැනුවත් කළා බුදු පියාණන් වහන්සේට. පින්වතුනි බුදු පියාණන් වහන්සේ තමයි සියල්ලම දන්නේ. උන්වහන්සේට පුදුමාකාර ඥාන තියෙනවා. පුබ්බේ නිවාසානුස්මෘති ඥානය. පුබ්බේ කියන්නේ පෙර, නිවාස කියන්නේ හිටිය තැන්, අනුස්සති සිහි කරන නුවණ, පෙර විසූ තැන් සිහි කරන නුවණ. සියලුම සත්වයන්ගේ පෙර සංසාර ජීවිත කල්ප ගණන් දකින්න පුළුවන් පුදුමාකාර ඥානයක් තියෙනවා පින්වතුනි. පින්වත් ඔබගෙන් ඇහුවොත් ඔබට පෙර දකින්න පුළුවන්ද කියලා ඇහුවොත් කල්පනා කරන්න. මීට දවස් 2කට කලින්
අනුභව කරපු ආහාරය මොකක්ද කියලා ඇහුවොත් ඒකවත් සමහර අයට කියන්න බෑ. ඊයේ රාත්‍රී කාලේ අනුභව කරපු ආහාරය මොකක්ද කියලා ඇහුවොත් ඒකත් මතක නැති අපිට පිංගුතුනි බුදුරජාණන් වහන්සේට පුළුවන් කල්ප ලක්ෂ ගාණක් අතීත සංසාරයේ දකින්ට කා ගැනද අවීචයේ පටන් භවාග්‍රය දක්වා ඉන්න සියලුම සත්වයන්ගේ බිම යන කූඹියගේ පවා මේ අහසේ ඉගිලෙන මැස්සගේ පවා අහසේ ඉගිලෙන කුරුල්ලන්ගේ පවා සියලුම සත්වයන්ගේ පෙර සංසාර ජීවිත දැකීමේ පුදුමාකාර ඥානයක් තියෙනවා. ඒ ඥානයට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා. මේන්න මේ ඥානයෙන් පින්වත්තුනි විමසලා බැලුවා මේ කපුටා කරලා තියෙන පාප කර්මය මොකක්ද කියලා. උන්වහන්සේ දකිනවා පින්වත්තුනි මේ කපුට පෙර සංසාර ජීවිතයක ගොවියෙක් වෙලා උප්පත්තිය ලැබලා තියෙනවා. ගොවියෙක්. ඉතින් මේ ගොවියට ගවයෝ ඉඳලා තියෙනවා. ඉතින් ගවයෝ යොදාගෙන තමයි තමන්ගේ උවමනා කරන්නේ වැඩ ආදිය කරගන්න කුඹුරුවල වැඩ, හේන්වල වැඩ. ඉතින් මේ ගවයෝ කොච්චර හීලෑ කරන්න ගියත් හීලෑ වෙලා නැහැ. ගව පිරිසක් ඉඳලා තින මේ ගවය කොච්චර හීලෑ කරන්න ගියත් හීලෑ වෙන්නේ නැහැ. මේ මිනිස්සයා මේ ගොවියා හොඳටම කෙවිතෙන් ගහලා කොච්චර ගැහුවත් කොච්චර තැලුවත් මේ ගවයෝ හීලෑ වෙන්නෙම නැහැ. එක දවසක් මේ ගොවියාට පුදුමාකාර කේන්තියක් ගිහිල්ලා තියෙනවා. කේන්තියක් ගිහිල්ලා තරහක් ගිහිල්ලා එක දවසක් මොකද කරලා තියෙන්නේ? පිදුරු ගොඩක් එකතු කරලා අර ගවයන්ගේ ඇඟට දාලා පින්වතුනි ගිනි තබලා තියෙනවා. ඔන්න කරගත්තු කර්මය. හීලෑ නැති හරක් ගොඩක් පිදුරු දාලා ගිනිබත් කරලා මැරූ පාප කර්මය තමයි පින්වත්නි සංසාරේ පිච්චි මැරෙන්ට වුණා. අර ස්වාමින් වහන්සේලා දකින්නකොට කපුටෙක් වෙලා ඉපදිලා හිටියා. කපුටු ආත්ම භාවයේත් මොකද උනේ? අහක යන ගිනි දැල්ලක් අනුභව කරන්න ගිහිල්ලා පිච්චිලා මැරෙන්ට වුණා. ආම් බලන්න පින්වතුනි කර්මය කියන දේ. කර්මයේ පස්සෙන් එනවා කියන්නේ ඒකයි. අන්න ඒකයි හේතුව. අර කපුටට වුණු හේතුව පෙර සංසාරික භවයක හරක් ගොඩක් ගවය ගොඩක් පිදුරු දාලා ගිනි තබපු පාප කර්මය. ඒ වගේමයි පින්වත්තුනි අර කාන්තාවට වුණු සිද්ධිය මොකද්ද? ඒ කාන්තාව පෙර සංසාරේ කරලා තියෙන අකුසලය මොකද්ද? පින්වත්තුනි පෙර භවයක මේ කාන්තාව එක්තරා නිවසක වාසය කළා විවාහපත් වෙලා. ඊට පස්සේ මේ කාන්තාව වතුර අරගෙන එන්න යනකොට එහෙම නැත්නම් තමන්ගේ හේනට කුඹුරට නොයෙක් වැඩවලට යනකොට පින්වතුනි මේ නිවසේ ඉඳලා තියෙනවා සුනකයෙක්. මේ සුනකයා මේ කාන්තාවත් එක්කම තමයි පිටිපස්සෙන් යන්නේ. මේ කාන්තාව කොහේ ගියත් මේ සුනකයා පිටිපස්සෙන්ම යනවා. හැබැයි පින්වත්නි ඒකට හේතුවකුත් තියෙනවා. හේතුව මොකද්ද? පෙර ජීවිතයේ මේ සුනකයා මේ කාන්තාවගේ ස්වාමී පුරුෂයා. ආම් බලන්න තණ්හාවේ හැටි. මගේ බිරිඳ කියලා උපාදානය කරගත්තු නිසා, තණ්හාවෙන් අල්ලගත්තු නිසා පින්වතුනි තිරිසන් ලෝකෙ ගිහිල්ලා හරි අර කාන්තාව හොයාගෙන ආවා. ආන්න ඒකේ උපාදානයටයි මේ කාන්තාව යන පස්සින්ම මේ සුනකයාත් ගමන් කරන්නේ. ඉතින් මේ කාන්තාව ගම්මානේ ඇවිදගෙන යනකොට මේ සුනකයාත් පස්සෙන් එනවා. ගමේ ඉන්න කොල්ල කුරුට්ටෝ මොකද කරන්නේ? මේ කාන්තාවට නමක් හැදුවා සුනක කෙල්ල කියලා. සුනක කෙල්ල. ඉතින් මේ කාන්තාවට හරි ලැජ්ජයි මේ කාරණයට පින්වත්නි. හැමෝම ඔය නමින් ආමන්ත්‍රණය කරනවා. හරි කේන්ති මේ කාන්තාවට මේ සුනකයා ගැන. එක දවසක් වතුර අරගෙන එන්න ගියා පින්වතුනි. වතුර අරගෙන එන්න ගිය අතරතුර මොකද කළේ? තමන් අරගෙන ගිය කලයට පින්වතුනි වැලි පුරවලා තියෙනවා. වැලි පුරවලා ඒ කලේ කට ළඟ ගැටයක් ගහලා අර සුනකයාගේ බෙල්ලේ බැඳලා මොකද කරලා තියෙන්නේ? අර වතුරට දාලා සුනකයා වතුරේ ගිල්වා මරලා තියෙනවා. ඔන්න කරපු කර්මය. සුනකයෙක් වතුරේ ගිල්වා මරපු පාප කර්මය පින්වතුනි වතුරේ ගිලි මැරෙන්න වුණා.
අවසානයේ නැවියාගේ බිරිඳ වෙලත් අවසානයේ මොකදුනේ කර්ම විපාකය මහා සාගරයේ ගිරිලා මැරෙන්න සිද්ධ වුණා. ඕනෝක තමයි පින්වතුනි කර්මය එනවා කියලා කියන. අපි දන්නේ නැහැ කොහොමද ඒක වෙන්නේ කියලා. හැබැයි කර්මය එනවා. දැන් මීට අවුරුදු කීපයකට කලින් අපි දන්නවා අපි කැම්බරා ප්‍රදේශයේ කැම්බරා නගරේ මේ යම් පිරිසක් යම් පවුලක් මේ ඇවිදින්ට ගියා මුහුදේ නාන්න ගියා. මුහුදේ නාන අතරතුර පින්වතුනි ස්වාමියයි දරුවෝ දෙන්නයි නාන අතරතුර බිරිඳට මොකද වුනේ? බිරිඳ මුහුදේ ගහගෙන ගියා. සිංහල පවුලක්. බිරිඳ මුහුදේ ගහගෙන ගිහිල්ලා බිරිඳ මරණයටපත් වුණා. ආම් බලන්න කර්මයේ පින්වතුනි. අන්න කර්ම විපාක. එතකොට ඔය විපාකයේ එන්න පෙර කරපු කර්මය මොකක්ද කියලා අපි දන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දන්නවා පින්වතුනි. දැන් ඊයේ පෙරේදා ඔය ලංකාවේ එක තැනකම කී දෙනෙක් මැරුණාද වතුරේ ගිලිලා. ඔය පෙර සංසාරේ කර්මමයි පින්වතුනි. ඒක නිසා කර්මයෙන් නිදහස් වෙලා ඉන්න තැනක් ලෝකේ නැහැ පින්වතුනි. එහෙනම් අකුසල් කරන්න, පව් කරන්න අපි බය වෙන්න ඕනේ. ආන්න ඒක තමයි නැවියාගේ බිරිඳට උනේ. සුනකයෙක් වතුරේ ගිල්වා මැරූ කර්මය තමයි සංසාරේ වතුරේ ගිලි මැරෙන්න උනා. නැවියාගේ බිරිඳ වෙලත් වතුරේ ගිලිලායි මැරෙන්න සිද්ධ වුනේ. ඒ වගේමයි පින්වතුනි අර ස්වාමින් වහන්සේලා 7-9 මහා ගුහාවක දින 7ක් හිර වුණා. හේතුව මොකද්ද? තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ওই ස්වාමින් වහන්සේලා 7-9 පෙර එක ජීවිතයක ගොප්පලු දරුවන් වෙලා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ පින්වත්නි ගොපල්ලෝ කියන්නේ ගොපළු දරුවෝ කියන්නේ ඔය හරක් බලා ගන්නා වගේ පොඩි කොල්ලෝ ටිකක්. ඉතින් මේ ගොපළු දරුවෝ 7 දෙනා හැමදාම තමන්ගේ ගවයන් බැඳලා හවස් වෙලා තමයි ගෙදර එන්නේ. එක දවසක් ওই ගවයන් ටික බැඳලා ගෙදර එන අතරතුර එක්තරා වනරොදක් ළඟ පින්වතුනි තලගොයෙක් දැකලා තියෙනවා. ඉතින් මෙන්න මේ තලගොයා මරන්නට කියලා පිටිපස්සෙන් අර කොල්ලෝ 7 දෙනා දුවගෙන ඇවිල්ලා තියෙනවා. තලගොයා දුවලා ගුලකට රිංගලා තියෙනවා. ඊට පස්සේ මේ කොල්ලෝ 7 දෙනා මොකද කරලා තියෙන්නේ? අර ගුලේ සිදුර දොර වහලා තියෙනවා. 7 දෙනාම එකතු වෙලා කොළරොඩු ගෙනල්ලා ගල් කෑලි ගෙනල්ලා ලී කෑලි ගෙනල්ලා අර සිදුර වහලා තියෙනවා. හෙට දවසේදී මේ සිදුර ඇරලා අර තලගොයා අල්ලගමු කියලා කල්පනා කරගෙන මේ 7 දෙනා ගිහිල්ලා තියෙනවා. දෙවෙනි දවසෙත් අර හරක් ටික බැඳලා එනකොට මේ කාරණේ අමතක වෙලා තියෙනවා. තුන්වෙනි දවසෙත් අමතක වෙලා තියෙනවා. ওই විදිහට පින්වතුනි දින 7ක් පුරාවට මේ ස්ථානයෙන් යනවයින්නවා අමතක වෙලා තියෙනවා. 7 වෙනි දවසේ තමයි මතක් වෙලා තියෙන පින්වතුනි. 7 වෙනි දවසේ මේ ගුලේ සිදුර විවෘත කරලා බලනකොට අර තලගොයා සාපිපාසාවෙන් බඩගින්නේ හෙම්බත් වෙලා ඉඳලා තියෙනවා. වතුර ටිකක් දීලා නැවත මේ ළමයි ටික ගිහිලා තියෙනවා. හැබැයි මරලා නැහැ පින්වතුනි. මරලා නැහැ. අන්න ඔය කර්මය සතෙක් දින 7ක් පුරාවක ගුලක හිර කරපු කර්මය මොකද්ද? විපාක මොකද්ද? බුද්ධ ශාසනයක මහාන උනත් පින්වතුනි දින 7ක් පුරාවට හිර වෙලා ඉඳ සිද්ධ වුණා ගුහාවක. ආම් බලන්න පින්වතුනි කර්මය ආව නේද? එහෙනම් කර්ම විපාකයට ගිහිද පැවිදිද කියලා බේදයක් නැහැ. කර්ම විපාක එනවමයි පින්වතුනි. අන්න ඒකයි හේතුව. අන්න ওই විදිහට බුදුරජාණන් වහන්සේ කර්මය සහ කර්ම විපාක මනාව දේශනා කරන්නට යෙදුණා. මෙන්න මේ කාරණා වලින් මෙන්න මේ දහම් කතාවෙන් අපටත් ගත යුතු බොහෝ දේවල් තියෙනවා පින්වතුනි. අපිත් මේ ජීවිතේ එක එක කර්මයන් සිදු කරනවා. ඉපදිච්ච දවසේ ඉඳලා බහ තේරෙන දවසේ ඉඳලා මැරෙනකම් අපි මොකද කරන්නේ? කර්ම සිදු කරනවා. කර්ම නොවන වෙලාවක් නැහැනේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායන වාචාය මනසා. මහණෙනි මම කර්මය කියලා දේශනා කරන්නේ මොකද්ද? චේතනාහං චේතනාවයි කියලා දේශනා කරන. එහෙනම් පින්වතුනි අපිට හැම මොහොතකම අපේ හිතේ සිතුවිලි පහළ වෙනවානේ. අපි හිතනවා චෛතසික වලින් අපි හිතනවා. අපි හිතලා තමයි වචන කියන්නේ. අපි හිතලා තමයි එක එක ක්‍රියාවල් කරන්නේ. කයින්
වචනවලින් හැමදේම කරන්නේ මනසෙන් හිතලා පින්වතුනි. චේතනාව තමයි හැම දෙයකටම මුල් වෙන්නේ. එහෙනම් හිතනකොටම පින්වතුනි මනෝකර්ම හැදෙනවා. හිතලා කියනකොට මනෝකර්මයි වචී කර්මයි හැදෙනවා. හිතලා කරනකොට මනෝකර්මයි කාය කර්මයි හැදෙනවා. ආන් ওই විදිහට කාය කර්ම, මනෝ කර්ම, වචී කර්ම කියලා කර්ම කොටස් 3ක් අපේ ජීවිතේ ඇති වෙනවා පින්වතුනි. එහෙනම් කර්මයක් කළොත් අනිවාර්යයෙන්ම විපාකයක් තියෙනවද නැද්ද? විපාකයක් තියෙනවාමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පින්වතුනි හේතුඵල ධර්මයක්. මේ ලෝකේ කිසිවක් පහළ වෙන්නේ නැහැ කිව්වා හේතුවක් නැතුව. ඒ වගේමයි උන්වහන්සේගේ ධර්මයේ විශිෂ්ට ධර්මයක්. ඇයි එහෙම ප්‍රකාශ කරන්නේ? අපේ ජීවිතය පින්වතුනි මේ ලෝකයේ බාහිර කිසි කෙනෙකුට බුදු පියාණන් වහන්සේ බාර කරලා නැහැ. දැන් බලන්න වෙන වෙන දර්ශන ආගම් දේවල් දෙවියන් වහන්සේ මෙව්වාය. එහෙම නැත්නම් ਸਰව බලධාරී දෙවි කෙනෙක් තමයි අපේ ජීවිතේ සැප තීරණය කරන්නේ, අපේ ජීවිතේ දුක තීරණය කරන්නේ, අපේ ජීවිතේට වෙන්න තියෙන දේවල් තීරණය කරන්නේ වෙන කෙනෙක් කියලයි බොහෝ ආගම් දර්ශන කියන්නේ. හැබැයි පින්වත්නි බුදු පියාණන් වහන්සේ එහෙම දේශනා කළා නෑ. අපේ ජීවිතයට සැපක් ලැබෙනවා නම් ලැබෙන්නේ, අපේ ජීවිතයට දුකක් ලැබෙනවා නම් ලැබෙන්නේ වෙන බාහිර කෙනෙක් නිසා නෙවෙයි, නොපෙනෙන දෙයියෙක් නිසා නෙවෙයි, නොපෙනෙන බ්‍රහ්මයෙක් නිසා නෙවෙයි පින්වතුනි. අපි සැප විඳින්නේ හරි, අපි දුක් විඳින්නේ හරි කවුරු නිසාද? අපි නිසාමයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. අපේ අයිතිකාරයා අපිමයි පින්වතුනි. එහෙනම් අපි කැමතිනම් ඉදිරි අනාගත භවයේ අපට යම් දේවල් වෙනවට ඒ සඳහා තීරණය කළ යුත්තේ අපිමයි පින්වතුනි. අපි කැමතිනම් ඊළඟ ජීවිතයේ දෙව්ලොව යන්න ඒ සඳහා කර්මයන් කරගත යුත්තේ අපිමයි. අපි කැමතිනම් ඊළඟ ජීවිතයේ බඹලොව යන්න ඒ සඳහා කර්මයන් කරගත යුත්තේ අපිමයි. අපි කැමතිනම් ඊළඟ ජීවිතේ නැවත මනුස්ස වෙන්න ඒ සඳහා කර්මයන් කරගත යුත්තේද පින්වතුනි අපිමයි. අපි කැමතිනම් ඊළඟ ජීවිතේ අපායයන්ට කවුරුවත් ඒකට කැමති නෑ. හැබැයි පින්වතුනි සමහර අය කරගෙන යන වැඩපිළිවෙළවල් දිහා දකිද්දී ඒ අය අපායෙන් මෙහා නතර වෙන්නේ නෑ කියලා බුදුදහමට අනුව අපට පේනවා. ඒක නිසා අපේ ජීවිතයේ තීරණය කරන්නා අපිමයි පින්වතුනි, වෙන කවුරුවත් නෙවෙයි. එහෙමනම් විද්‍යාවෙන් පවා කියනවනේ අයිසැක් නිව්ටන් ප්‍රකාශ කරලා තිනවා යාගේ 3 වෙනි නියමය මොකද්ද? සෑම ක්‍රියාවකටම පින්වතුනි සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා එතුමා පවා ප්‍රකාශ කරලා තිනවා. අන්න ඒක මීට අවුරුදු 2600 ගානකට උඩදී අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම කර්මයකටම විපාකයක් තියෙනවා. සෑම හේතුවකටම ඵලයක් තියෙනවා පින්වතුනි. එහෙනම් අද මේ විඳින්නේ මොනවද? ඵල ධර්ම. අපි මනුස්ස වුණා. මේක ඵලයක්. හේතුව මොකද්ද? පෙර කුසල් පින්වතුනි. පෙර කුසල්මයි. දුර්ලභෝ manussත්ත පටිලාභෝ, මිනිස්සෙක් වෙලා උපදිනවාය කියන කාරණය දුර්ලභයි කියලා අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේ වෙසක් පුර 15ක් පොහොය දවසේදී අපි කල්පනා කරන්නට ඕනේ ඇයි අපි මිනිසෙක් උනේ කියලා. අපි තිරිසන් ලෝකේ යන්නේ නැතුව, പ്രേත ලෝකේ යන්නේ නැතුව, අපාය යන්නේ නැතුව, අසුර ලෝකේ යන්නේ නැතුව ඇයි අපි මිනිසෙක් උනේ? කල්පනා කරන්න. හේතුව මොකද්ද? පෙර ජීවිතේ අපි මැරිලානේ මේ මනුස්ස ලෝකෙට ආවේ. පෙර ජීවිතේ අපි මැරෙනකොට අවසාන මොහොතේ පින්වතුනි කර්මය, කර්ම නිමිති, ගති නිමිති කියලා ඔය විදිහේ කාරණා ටිකක් ධර්මයේ සඳහන් වෙනවනේ. ඒ කියන්නේ මැරෙන වෙලාවට අපි කරපු කර්මයක් මතක් වෙනවා. එහෙම තමයි මරණය වෙන්නේ. ඒ කර්ම ප්‍රධාන වශයෙන් පින්වතුනි 4කට බෙදනවා බුදු පියාණන් වහන්සේ. මොකක්ද මේ 4? ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම කියලා. ගරුක කර්ම කියලා කියන්නේ ඒ ජීවිතේ කරපු බලගතුම කර්ම. ප්‍රධාන බලගතු කර්ම. කුසල් පැත්තෙන් වෙන්නත් පුළුවන්, අකුසල් පැත්තෙන් වෙන්නත් පුළුවන්. අකුසල් පැත්තෙන් නම් යම් කෙනෙක් ආනන්තරීය පාප කර්මයක් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම පින්වතුනි මැරෙන වෙලාවට මතක් වෙන්නේ ඒකම තමයි. දැන් ඊයේ පෙරේදා අපි දැක්කා නිවුස් වලට
ඒ පුතා තමන්ගේ අම්මව මරලා බෑග් එකක ඇතුළට දාලා ගේ ඇතුළේ තියලා තියෙනවා. බලන්න පොලිසියෙන් යනකොටත් ඒ පුතා ඒ මරලා බෑග් එක ඇතුළට දාලා ගේ ඇතුළේ තියලා ටීවී බලලු හිටියේ රෑ කාලේ. බලන්න. ආන්න ඔය අම්මා මැරුව කර්මය තමයි පින්වතුනි ඔය මිනිස්යාට මතක් වෙන්නේ මැරෙන මොහොතේ. ඒකයි බුද්ධ දේශනාව තුළ සඳහන් වෙන්නේ ගරුක කර්මය. අකුසල් පැත්තෙන් අන්නව මතක් වෙනවා. කුසල් පැත්තෙන් නම් මොනවද? යම් කෙනෙක් මඟඵල ලැබලා තියෙනවා නම්, ධ්‍යාන ලැබලා තියෙනවා නම්, එහෙම නැත්නම් අටමහා කුසල් වගේ මහා බලගත කුසල් කරලා තියෙනවා නම් ආන්නේව තමයි අවසාන මොහොතේ තමන්ගේ සිහියට එන්නේ. එහෙම කර්මයක් කළා නැත්තම් ඊළඟට එනවා පින්වතුනි ඉදිරිපත් වෙනවා ආසන්න කර්ම. ඒ කියන්නේ ජීවිතේ අවසාන කාලේ කරපු කර්ම. ඒකින ඔය වයසට ගියාම වයසක අම්මලා තාත්තලා තින් පින් කරවන්න කියන්නේ. අන්න ඒකයි. ඒ කියන්නේ අර බලගත්තු කර්ම නැත්තම් ආසන්න කර්ම ජීවිතේ අවසාන කාලේ කරපු කර්මයන් සිහි වෙලා ඊළඟ ජීවිතේ තීරණය වෙන්න පුළුවන්. ඊළඟ කර්මය තමයි පින්වතුනි ආචින්න කර්ම. ඒ කියන්නේ ජීවිතේ බොහෝ විට පුරුදු කරන කර්ම. සමහර අය ජීවිතේ පුරුදු කරනවා කුසල් පින්. සමහර අය ජීවිතේ පුරුදු කරනවා අකුසල්. මොනවද පුරුදු කරන පින්කම්? හැමදාම බුදුන් වඳිනවා නම්, හැමදාම බුද්ධ පූජාවක් පූජා කරනවා නම්, එහෙම නැත්නම් විනාඩි 10ක් හරි කමන්නේ හැමදාම භාවනාවක් කරනවා නම්, එහෙම නැත්නම් තමන් හැමදාම අනුභව කරන ආහාරයෙන් එක පිටක් හැමදාම සත්තුන්ට දෙනවා නම් ඒක ජීවිතයේ පුරුදු කරන කුසල ආචින කර්මයක්. සමහර අය අකුසල ආචින කර්මත් පුරුදු කරනවා. ඔන්න කෙනෙක් ඉන්නවා පඩි ගන්න දවසට හැමදාම මොකද කරන්නේ? බොනවා. ඒක හැමදාම අවුරුදු ගාණක් ඒක පුරුදු කරලා තිනවා. ඒක පුරුදු කරපු පින්වතුනි ආචින්න අකුසල කර්මයක්. ආන්න ඔය ජීවිතේ බොහෝ කාලයක් පුරුදු කරපු කර්ම එන්න පුළුවන් ජීවිත අවසාන කාලේ තමන්ගේ සිහියට ඊළඟ ජීවිතේ තීරණය කරන හේතුවක් වෙන්න පුළුවන් ඒ කර්මය. එහෙම නැත්නම් අවසානයක තමයි කටත්තා කර්ම වෙන මොනවා හරි කර්මයක් මුදුන්පත් වෙලා ඊළඟ ජීවිතේ තීරණය වෙන්න පුළුවන් පින්වතුනි. එහෙනම් අපි අද මිනිස්සු වෙලා තියන්නේ අයි පෙර ජීවිතේ මැරෙනකොට හොඳ කරපු කුසල කර්මයක් මතක් වෙලා තියෙනවාමයි පින්වතුනි. ආන් එය හේතු කරගෙනමයි දුර්ලභ මනුස්ස ජීවිතයක් හොඳ ඉන්ද්‍රිය සම්පත්තියක් ඇතිව අපි මනුස්ස ලෝකෙට ආවේ. පෙර කුසලයක් සිහි වෙලා මේ ජීවිතේ මනුස්ස වුණා නම් අපි මේ ජීවිතේ සදාකාලිකව ඉන්නේ නෑනේ. මේ ජීවිතෙත් අපි මැරෙනවනේ පින්වතුනි. එහෙනම් මේ ජීවිතේ මැරෙනකොට අවසාන මොහොතේ අපට අපි කරන පිනක් කුසලයක් සිහිපත් වෙයිද කියලා මතක් කරලා හොඳට සිහි කරලා බලන්න. බැරි වෙලාවත් පින්වතුනි කරපු පාප කර්මයක් අවසාන මොහොතේ සිහි වුණොත් ආයෙනම් මනුස්ස වෙන්නේ නෑ. කායස්ස බේදා පරං මරණං විනිපාතං නිරයං උප්පජ්ජಂತಿ. කය බිඳී මලාට පස්සේ එක්ක නිරේ යනවා. එහෙම නැත්නම් තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ තමයි යන්නේ. ඒක නිසා මේ ලැබුණු බුද්ධ ශාසනයෙන් ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතයෙන් අපි උපරිම ඵල ප්‍රයෝජන ගන්නට ඕනේ පින්වතුනි. මේ ලෝකයේ පින්වතුනි අතින් ගත්ත දේවල් ලෝකේ ඔක්කොම දාලා යනවා. හිතින් ගත්ත ටික විතරයි අපි අරගෙන යන්නේ. ඒ තමයි කර්ම පින්වතුනි. ඒක නිසා මේ වෙසක් පුර 15ක් පොහොය දවසේ පින්වත් ඔබ හැමදෙනාම අදිෂ්ඨාන කරගන්නට ඕනේ. කල්පනා කරගන්නට ඕනේ. අපි සංසාරේ ගෙනින දෙයක් රැස් කරගන්නට ඕනේ. නැවත නැවතක් දුක පිනිස පවතින දේවල් නෙවෙයි, නැවත නැවතත් අපේ ජීවිතවලට සැප ලැබෙන දේවල් අපි රැස් කරගන්නට ඕනේ. සැප ලැබෙන දේවල් මොනවද පින්වතුනි? දානය. දානයෙන් සසරේ සැප ලැබෙනවා. ඒ වගේමයි සීලය. සීලයෙන් සසරේ සැප ලැබෙනවා. ඒ වගේමයි පින්වතුනි භාවනාව. භාවනාවෙන් සංසාරේ සැප ලැබෙනවා. ආනෝයි කාරණා ටික කරගත්තොත් මොනවද? දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ධර්මයෝ හයිහත්තිය තියෙන කාලේ, සිහි කල්පනාව තියෙන කාලේ යමෙක් මනාකොට සිදු කරගත්තොත් ඉද නන්දති මෙලොව සතුටු වෙනවා. පෙච්ච නන්දති පරලොව සතුටු වෙනවා. උභයත්ත නන්දති දෙලොවම සතුටු වෙනවා. අවසානයේ සුගතියෙන් සුගතිය ඉපදිලා අමා මහ නිවන් දකින්නත් ඒ ශ්‍රාවකයාට වාසනාව ලැබෙනවා. එහෙනම් පින්වත් ඔබට අමා මහ නිවන් දකින්නට, සංසාරයෙන් එතර වෙන්නට
මේ බුද්ධ ශාසනය තුළම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ වෙසක් පුර 15ක් පොහොය දවසේදී අදිෂ්ඨාන කර ගනිත්වා කියලා පින්වත් ඔබට අපි ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් අපි ආශිර්වාද කරනවා සීප්ලෙක්ස් TV නාලිකාවේ කාර්ය මණ්ඩලයේ පින්වත් ඔබ හැම දිනාටම මේ සිදු කරගෙන යන්නා වූ උතුම් සත්කාරයන් තව තවත් සුවසේ සිදු කර ගන්නට වැඩි වැඩියෙන් මේ අහිංසක මිනිස්සුන්ට ධර්මයම බෙදන්නට ඒ වගේම සිංහලකම සංස්කෘතිය තව තවත් මේ ලෝකයට ගෙනියන්නට සිංහල ජාතිය බබළුවන්නට පින්වත් ඔබට ශක්තිය ලැබේවා ධෛර්යය ලැබේවා වාසනාව ලැබේවා හැම දිනාටම උතුම් නිවනම උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා පින්වත් ඔබට තෙරුවන් සරණයි.